අර පලස්තීන් සහයෝගිතා ව්‍යාපාරය වුණුත් ඉන්නවා. අර ඉන්නේ පලස්තීන් සහයෝගිතා ව්‍යාපාරය වුන් අර ඉන්නේ. ඔය ඉරාන් එම්බසි එකෙන් සල්ලි ගන්නෙව්. අර තියෙන්නේ ඔය පලස්තීන් සහයෝගිතා ව්‍යාපාරය ඉරාන් එම්බසි එකෙන් සල්ලි ගන්නෙව්. මේ ඉන්නේ අර දාගෙන යන්නේ ලෝකු දාගෙන යන්නේ ඔය ඉරාන් එම්බසි එකෙන් සල්ලි ගන්න පලස්තීන් සහයෝගිතා ව්‍යාපාරය. හරිද? මේ අර ඉන්නේ ඔය ඉන්නේ මේ යන්නේ. ඔය යන්නේ මුකේ මොකಾದ මැරලා තියෙන්නේ ප්‍රභාකරන් ගාව ඉඳලා. මේ පලස්තීන් නම කියන්නේ නම. මුකේ ප්‍රභාකරන් උඹේ තාත්තද? මේ මුකේ බලන්නේ මේ පලස්තීන් සහයෝගිතා ව්‍යාපාරේ. මේ පලස්තීන් සහයෝගිතා ව්‍යාපාරය. ගහන්න එන්න එපා. ලංකාවේ කොටි සමරන සෙට් එක මේ බලන්න මෙතන සුද්ධියෝ ඉන්නවා. මෙතන ඔය අනේ උන්ගේ එකෙක් දෙමළ නෑ. මුන්ගේ තාත්තද කොහෙද ප්‍රභාකරන් මං හිතන්නේ. මෙතන එකෙක් පෙන්නන්න. උඹලාගේ කවුද බං නන්දි කඩාල් වල මැරුණේ? තාත්තද මේ බලන්න මේ සුද්ධිගේ තාත්තද කොහෙද ප්‍රභාකරන්? මේ මැරිච්ච දෙමළගේ නමක් කියනකෝ. කවුද බං උඹලා මැරුණේ දෙමළ? ඥාතියක නමක් කියහන්කෝ. අර පලස්තීන් සහයෝගිතා ව්‍යාපාරයට කඩේ යන්නේ උන් ටික ඉන්නවා. අර පලස්තීන් සහයෝගිතා ව්‍යාපාරයට කඩේ යන්නේ උන් ටික ඉන්නවා. දැක්කද? කවුද? ඇයි මොකද අඩෝ ප්‍රභාකරන් වදන් ආවගේ අදන් එන්න දැනගනින් ඇයි මේ සුද්ධියෝ මේ මුංගේ මේ ඉන්නේ මේ ප්‍රභාකර නංගි වගේ තාත්තා ප්‍රභාකරන්ද අම්මගෙන් පොඩ්ඩක් අහන්න අම්ම නන්දි කඩාල් වල නෑවද කියලා පොඩ්ඩක් මේ ඔයා අම්මගෙන් පොඩ්ඩක් අහන්නකො සුදු නංගි ඔයාගේ කවුද මේ දෙමළ ඉන්නේ නාම සුද්ධියෝ මේ සමරුමට යන්නේ ඇයි සමරුම ඒගොල්ලෝ කරගත්තා. ඉතින් ඒක මාරේ ගන්න. හරි සමරුම ඒගොල්ලෝ කරගත්තා. මාර කතාවන්නේ. මාරයිනේ. එතකොට තමල යර්තා සමරුම. දැන් මිය කිය මේ එහෙමනේ. කොහමද? හරි ඒක දන්නේ. පොලිස් පරිමාණ දීලා තියෙන ඊ පැමිණිල්ල. මේ පැමිණිල්ල කොටාල් තියෙනවා. හරි ඒක කමන්නේ. දැන් ඔයාලා පැමිණිල්ල බකන් යන්නේ. පැමිණිල්ල දාලා තියෙන්නේ. ඒවාල මෙහෙමනේ. ලැජ්ජ නැද්ද? කොටි සමරන්න කියලා තියෙන්නේ. ඕල මාරයිනේ. ධම්මං බවරක්කු ධම්මචාරී කියලා දාලා තියෙන්නේ. එහෙම හාමුදුරුවන්ව තල්ලු කරන්න එපා. ඔබතුමා පූර්ව නිගමනයකට එන්නේ කොහොමද අපි ගැටුමක් ඇති කරගන්නවා කියලා. ඔයාලා මහත්තයෝ 600ක් මැරුවා. ඔයාලා වගේ 600ක් කපලා මැරුවේ උන් සමරන්නේ ඔය. හාමුදුරුවන්ට ගහන්න එපා. හාමුදුරුවන්ට ගහන්න එපා. හොඳ සිංහලෙක් නම් නිලේතුම ගලවලා විතර යන්න ඕනේ. අපිටත් මානව හිමිකම් යන්න පුළුවන්. අපිට යනවා ජිනීව මානව හිමිකම්. කොටින්ට වත්තර හාමුදුරුවන්ට ගහන්න එපා. අල්ලු කරන්න එපා හාමුදුරුවන්ව. හාමුදුරුවන්ට ගහන්න එපා. අයිනේ කොටින්ට උදව් කරන්නේ වේදලා. මේ මුස්ලිම් කට්ටියත් ඇවිල්ලා නමරන්නේ මුස්ලිම් කට්ටියගේ මොනවද නැරලා තියෙන්නේ? මුස්ලිම් කට්ටියගේ මොනවද නැති උනේ? මුස්ලිම් කට්ටියගේ කවුද නැති උනේ? මේ පලස්තීන් සහයෝගිතා ව්‍යාපාරයට උදව් කරන කට්ටිය. මේ ඉන්නේ පලස්තීන් සහයෝගිතා ව්‍යාපාරයට උදව් කරන කට්ටිය. ඔන්න මුස්ලිම් සෙට් එක. මේ ඉරානේ සල්ලි, මේ ඉරානේ කුඩු සල්ලි දැක්කනේ? ඔන්න දැක්කනේ? ඉරානේ කුඩු සල්ලි මේ සම්පූර්ණයෙන් පලස්තීන් සහයෝගිතා ව්‍යාපාරයට උදව් කරන සෙට් එකක් ඉන්නවා මෙතන. ඒක ඔයාලා කොටින්ට සමරන්න දීලා සිංහල අපි විතරක් අත්දැකුම්කට ගන්න එපා. මොකුත් නෙවෙයි මේගොල්ලන්ගේ මැරිච්ච දෙමළ මිනිස්සුන්ගේ නම් දෙක තුනක් කියන්නේ. ඔක්කොම මේ සමරන්නේ වෙල්ල මුල්ලි වයික් කාල්ලර නැති වෙච්ච කොටි. අද මැරුණේ ඔක්කොම කොටි. අර ඉන්නේ පලස්තීන් සහයෝගිතා ව්‍යාපාරයට උදව් කරන සෙට් එකක් ඉන්නවා. ඔය ඉරාන කුඩු සල්ලි දඟලන්නේ මේ මොකද්ද මේ? ඔය දැක්කද? ඔය පාද ජීවන්තය තමයි අරගලේදී කිව්වේ රාජපක්ෂව මරලා බල්ල වගේ දැන් එන්න ඕනේ කියලා. මගේ කනට ඇහිච්ච ඒවා. හරිද? එතකොට ඒ වගේ ත්‍රස්තවාදී කතා කියන්නේ උන්ට එහෙම සම්ප්‍රාණ දෙනවා. මේ ඉන්නේ පලස්තීන් සහයෝගිතා ව්‍යාපාර සෙට් එකක් ඉන්නවා. උන්ට තියෙන අමාරු මොකද්ද? කොටි සමරන්න. පලස්තීන් සහයෝගිතා ව්‍යාපාරේ උන්ට මොකද්ද තියෙන්නේ? කොටි සමරන්න තියෙන උවමනාව මොකද්ද? පලස්තීන් සහයෝගිතා ව්‍යාපාරේ ඉරානෙන් පඩි ගන්න උන්ට කොටි සමරන්න ඕනලා තියෙනවා. කොටි නෙමෙයි සමරන්නේ. නෑ කොටි නෙමෙයි සමරන්නේ. නෑ කවුද මට කොටි වයික් කාලා මොකද? එතකොට මෙතන ඉන්න එක දෙමළ මැරිච්ච දෙමළ සිවිල් මිනිස්සෙක්ගේ නමක් කියන්න පුළුවන්ද ඔයාලට? මම දන්නේ පුළුවන්ද? ඒකනේ කොටි නෙවෙයි කියන්නේ කොහොමද? ඔතන ඉන්න එක දෙමළ පෙන්න බෑ මට. මට මෙතන මේ පලස්තීන් සහයෝගිතා ව්‍යාපාරේ ඉන්න. මට එක දෙමළ මිනිස්සෙක්ගේ නමක් කියන්න පුළුවන්ද ඔයාලට? ඔයාලට ඒකනේ එහෙනම් ඔයා කියන්නේ කොහොමද කොටි සමරන්නේ නැහැ කියලා? ඔයා කියනනේ මෙතන සිවිල් වැසියෝ සමරන්නේ කියලා. මට ඔයාලට පුළුවන්ද මෙතන ඉන්න සිවිල් වැසියෝ දෙන්නෙක්ගේ තුන් දෙනෙක්ගේ නම් කියන්න? නෑ. ඒ කියන්නේ බෝප් එකේ කවුද මැරලා තියෙන්නේ? බෝප් දෙමළද? නෑ බෝපේ දෙමළද? නෑ බෝපේ දෙමළද?
බෝපගේ තාත්තා දෙමළද? ලැජ්ජ වෙන්න එපා. තාමත් ඔහම ටෝපිකම් කරන්න එපා. හරිද ලාල් අයියේ? මට එක දෙමළ මිනිස්සුගේ නමක් කියන්න පුළුවන්ද ඔයාලට? ඔයාලට දන්නේ නැහැ. ඒකනේ එහෙනම් ඔයා කියන්නේ කොහොමද කොටි සමරන්නේ නැහැ කියලා? ආපහු ගිහිල්ලා වීඩියෝ. යන්නේ. රටට බරක් එන්න කැනඩාවේ ඉංගලන්තේ ජරාව අරගෙන තවත් රෙදි උස්සන්න එනවා බර 70 යකෝ අවුරුදු ගානක් දුක් විඳලා තියන්නේ මේ රට උඹලට ලංකාව හරියට ලංකාවෙන් ඵලයක් රට විනාශ කරපු එවුන්ට ආරක්ෂාව දෙනවා ඉන්නේ ඔයාලා ටෙන්ඩර් වෙන්නේ අපි යන්නේ ඈ මොකද්ද මේ වැඩේ තේරුම දෙන්න රට විනාශ කරපු එවුන්ට පොලිසිය ආරක්ෂාව දෙනවා අපේ රට විනාශ කරපු එවුන්ට පොලිසිය ආරක්ෂාව දෙනවා இல்ல நான் நினைக்கிறேன் நமக்கு அந்த பெர்மிஷனுக்கு மட்டும்தான் කොටි සමරන්න දෙන රාජ්‍ය අනුග්‍රහයෙන් මේ පොලිසිය 600ක් මරපු එවුන් සමරන්නේ බෙල්ල මුල්ලි වයික් කාල් වල බල්ලෙක් වගේ මරාගෙන ආපු තිරිසනාව මේ තිරිසනාව සමරන්න දීලා තියන්නේ